Hi guys, welcome back. මේ තියන්නේ අපේ අම්මගේ වනාරණ. නෑ වේලක් කරේ මේ තියන්නේ යාගේ ගෙවත්ත. ඒකත් ලස්සනයිද කියලා බලාගෙන මේ යන්නකෝ. මේ තියන්නේ ඉතින් අපේ අම්මට පහළ වෙන එක සිතුවිලි වලින් වැඩගත් අවස්ථාවක්. අද නම් තියෙන ළමයි ටිකක් වෙනස් vlog එකක්. අක්ක නංගුල කාලෙකින් සෙට් වුණා. මේ පේනවනේ හිනාව. ඔන්න දැන් තමයි ගයිස් වෙලාව. ඊළඟට අපි නටලා ගයලා පොඩ්ඩක් පාටියක් දැම්මා. පොඩ්ඩක් විනෝද වෙන්නත් ඕනේනේ. The next day. දැන් අපි හස්බන්ඩ්ගේ කමරට බලා පිටත් වුණා ළමයි. දැන් අපි යනවා දානයක් දෙන්න. තනියම යන්න බෑනේ ඉතින්. කලපාලෙන් තව පොඩි යාළුවෙකුත් සෙට් කරගත්තා. බලන්නකෝනේ ඉතින් මෙතන ලස්සන. මං ඉතින් අමාරුවෙන් මේ ගල උඩට නැගගත්තා. වෙන මොකටවත් නෙවෙයි ඉතින් මේ වේව් එක බලා ගන්න. මෙහෙම යනකොට මට පුකුණකුත් හම්බුණා. ආපු වැඩේ නම් දැන් ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ පොඩ්ඩක් ඇවිදලා සිරිනල් බන්න තමයි.
මට ඉතින් මෙතනට ආපු වෙලේ ඉඳන් සූර්යාරණ තමයි මතක් වෙන්නේ. මේ තැන දැක්කම ඔයාලටත් එහෙම හිතනවද බලන්නකෝ. මේ බ්ලොග් එක දවස් ගානක එකතුවක්නේ. ඊළඟ දවසෙන් එහෙනම් හමු වෙමු. අද අපි යනවා අපේ චින්ජුවව බෝඩිමට දාන්න. ඒක මං ඉතින් ලස්සන තැනක් දැක්කලාමයි බලන්න නැතුව යන්න බෑනේ. ඒකත් බලන්න ඉතින් ඔන්න අපි කට්ටියම බැහැගත්තා. මෙතනිනුත් ඉතින් ඔන්න කොහොම හරි නැගගත්තා. හරි ඒකත් බලලා ඉවරයි. දැන් ඉතින් ආයෙත් ගමනේ යා තමයි. දැන් ඉතින් චින්ජෝ නොපෙනෙනකම්ම බයි බයි කියලා අපි යන්න ගියා ඉතින්. The next day. අද නම් හොඳටම වැස්ස දවසක් අනේ. නැගිට ගත්තෙත් බොහොම අමාරුයි. වැස්ස කියලා බැලුවේ නෑ ඉතින්. ඔන්න අපි යනවා අදත් පොඩි ගමනක්. අතරමඟදී හබියට ඉතින් කරදර කරලා කොහොම හරි මෙතනිනුත් බැහැගත්තා. බලන්නකෝ අනේ අද අහස කොච්චර ලස්සනද කියලා. මං තනියම ටිකක් ඉඳලා එන්නම් කියලා ඉතින් මගේ මතකෙන් ඈතට ගියා. we
මේක තමයි ඉතින් පොඩි ගමන. අපි ආවා නිරමූවි එක බලන්න. වැස්ස කියලා සැලෙනවද? නෑ ගයිස් නෑ. ඔයාලත් මේ නිරමූවි එක බැලුවද? අනේ මේක හරිම ලස්සනයි යන්නේ. One eternity later. මං ඉතින් මේ බොහොම උද්‍යෝගයෙන් යන්නේ මගේ පොඩි වැඩකට. හපොයි වැටුණා නේද මගේ ෆෝන් එක. උද්‍යෝගය වැඩි වුණා ගයිස්. මේ නායකීපු ඒ වගේ මාක්ස් තමයි තාමත් තියෙන්නේ. ඒක නම් මතක් කරන්නවත් කැමති නැහැ ඉතින්. ඔන්න ඉතින් මගේ ආසම ප්ලේස් එකට ආවා. ඒ වැඩෙත් ඉවරයි. හැබැයි ඉතින් දැන් කට්ටියටම හොඳටම ඇති වෙලා ඉන්නේ. මෙයාලව දැක්කම පේනවනේ ඔයගොල්ලන්ට. මෙතනට වෙලා ටිකක් ඉන්න තිබ්බනම් ඒත් ඉතින් වෙලා තියෙන විදියට එපා වැඩ කරන්න. මෙහෙම බලාගෙන ගියාම ඇති කියලා ඉතින් සතුටු වෙනවා. වෙන මොනවා කරන්නද? ඔන්න ඉතින් මගේ යාළුවෙකුත් මිට්ටුනා. අපි ඉතින් චැට් එකකුත් දාන ගමන් කොෆි එකකුත් බිව්වා. රැට මෙහෙම හුලං වැදි අපි ආසම එක්කෙනත් එක්ක චුට්ටක් ඇවිදින්න තියෙනවනම් මට නම් ඊට වඩා දෙයක් නෑ ඉතින්. මාටිකකුත් බලාගෙන ගෙදර යන්න තමයි ඉතින් දැන් තියෙන්නේ. ඔන්න ඉතින් ආසාවට පාරේ ඉඳන් ටැම්ලි ගෙඩියකුත් බිව්වා. මට ඉතින් විකාර ආසාවන්නේ තියෙන්නේ. එහෙම කියලා ඉතින් අපේ හස්බන්ඩ් තමයි කියන්නේ. 3 days later. අද ඉතින් අපේ අතිජාත මිත්‍රොත් එක්ක අපි යනවා රවුමක් දාන්න. එහෙනම් අද vlog එක ඉවරයි guys. bye bye. vlog එක බලුවා නම් subscribe කරගෙනම යන්න.